ගරු විමල් මගේ රත්නායක නම සඳහන් කරමින් විවේචනයක් ඉදිරිපත් කර නිසා ගරු මැතිණියනි මම මේ මන්ත්‍රීවරයා සම්බන්ධව කරුණු ගණනාවක් ඉදිරිපත් කරා චෝදනාවක්. ඉන් එකක් විතරයි රනිල් වික්‍රමසිංහගෙන් විමර්ශකගත මුදල් ගත්තා කියන එක. මම පැහැදිලිව ඉදිරිපත් කරේ 2000 අපි රාජපක්ෂලත් එක්ක 2005 2006 2007 2008 2009 හිටියේ නැහැ. ඒක මේ රටේ දේශපාලන සත්‍යයක්. මම තර්ක ඉදිරිපත් කරේ 2010 යුද්ධෙන් පස්සේ අපි 2005 දී හිටියා වුණත් 2009 රාජපක්ෂලා කරපු අපරාධ නිසා අපිට විශාල උමනාවක් තිබුණා කියලා මම පැහැදිලි කරා. ඒ දූෂිත පාලනයෙන් ඉවත් වෙන්න අපි වෙනුවෙන් කටයුතු කළා. හැබැයි දෙමළ දේශපාලනඥයෙක් කියමින් ඒ උත්තරයි දකුණයි ලංකාවේ දෙකම විනාශ කරපු පුද්ගලයෙක් එක්ක කටයුතු කරපු පුද්ගලයෙක් තමයි මෙයා. ඒතර මෙතුමාගේ මම හැන්සාට් කරනවා. මම එනකන් හිටියේ. මම එදා මේක ඉදිරිපත් කරේ මම ළඟ අතේ තිබුණා. මේ තියෙන්නේ රාජපක්ෂලත් එක්ක 2012 13 ඡන්ද ඉල්ලනවා. ඒතර රාජපක්ෂ මේ රටේ ඇතිතරම් මිනී මරලා ඇතිතරම් හොරකම් කළා තියෙන්නේ. 2005 රාජපක්ෂලා පව් කරන්න පටන් ගත්ත විතරයි. ඒ නිසා මේ තියෙන ඊට පස්සේ මේ පිල්ලයන්නේ මේ පිල්ලයන්ගේ වේදිකාවේ ඉන්නේ මෙතුමා. මේ ළමයි පැහැරගෙන කප්පන් අරගෙන ඔක්කොම කරපු අපරාධකාරයෝ. ඒ නිසා රාජපක්ෂලා එක්ක අපි 2005 හිටියේ ඒ රට බෙදෙන අවස්ථාවේදී අපි විපක්ෂේ ඉඳන් රාජපක්ෂට සහයෝගය දුන්නේ ඒ 2005. නිසා මට කියන්න තියෙන්නේ මම දත් කිව්වා ඊටාම කනගාටු වෙනවා මේ තමිල් දර්ශු කස්ටි කියන පක්ෂය මේ රාජපක්ෂ අවතාරයක් මේ. ඒ නිසා පෞද්ගලිකව හැමතැනම මඩගගහ යනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ඊටාම නින්දිත ආකාරයෙන් බැනවදිනවා. අපි දැක්කා ඒවා හැන්සාට් ගත වෙලා තියෙනවා. ඊටාම නින්දිත ආකාරයෙන් මම එදා රවිරාජ් මන්ත්‍රීතුමා ගැන කිව්වේ මොකක්ද? ගරු මැතිණිය රවිරාජ් මැතිතුමා අපි ඔක්කොම විපක්ෂේ හිටියේ. යුද්ධේ දෙපැත්තේ 100මාර මැරෙද්දිවත් රවිරාජ් මන්ත්‍රීතුමා කවදාවත් මූලාසනයේට තුට්ටු දෙකට කතා කරේ නැහැ. මේ තර්ඩ් ක්ලාස් දේශපාලනය ගැන වෙන රවිරාජ් මන්ත්‍රීතුමා. මම එතුමා අවුරුදු 6ක් එක පුටුලක දාගෙන හිටියා. Even with Gajendra Kumar Ponnambala. With all respect to him. ඒ නිසා මම ඒකයි කිව්වේ. මම කවදාවත් කිසිම මන්ත්‍රීට පෞද්ගලිකව කියන්නේ නමුත් මෙතුමා මූලාසනයටත් මඩ ගසමින් ඊටාම දුර්දාන්ත දෙමළ දේශපාලනයටම කලලක් ඇත්තට. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඒකයි මම මේක හැන්සාට් කරනවා මේ රාජපක්ෂලා උතුරෙත් ලේ ගලලා දකුණෙත් ලේ ගලලා ලංකාවත් බංකොලොත් කාට පස්සේ පිල්ලයාල්ලත් එක්ක රාජපක්ෂලත් එක්ක ඡන්දිල්ල පොයි මේ. ඒ නිසා මේක තියෙන්නේ. ඒ නිසා අපි 2005 රනිල්ලා චන්ද්‍රිකාලා රට බෙදන්න යන වෙලාවේදී ඒගොල්ලන් පරද්දීමකට ඕනකම නිසා අතන අපිට ඕනකම තියෙන රනිල් චන්ද්‍රිකායි පරද්දන්න ඒ වෙනුවෙන් අපි රාජපක්ෂලට වෙලා උදව් කරා. හැබැයි ඊට පස්සේ කවදාවත් රාජපක්ෂලාගේ ආණ්ඩුවකට උදව් කරේ නැහැ. අපි අයවැයනුත් පරද්දන්න උත්සාහ කළා. ඒ නිසා මට ඔබතුමාත් එක්ක වාද කරන්න දෙයක් නැහැ. ඔබතුමා රාජපක්ෂ කෙනෙක් නේ. ඔබතුමාට අයිති තියෙන රාජපක්ෂ ගැන කතා කරන්න. මට කියන්න තියෙන්නේ ඒකයි මේක මම හැන්සාට් ගත කරනවා. ඔබතුමාලගේ කාලේ මීට වඩා මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.